කාලා බීලා ආතල් එකේ සිංහල භාෂාවෙන් කො සතුටෙන් හැමෝටම උදව් කරගෙන ජීවත් වෙන්න පුළුවන් ජන ව්‍යුහයක් රට තුල හැදෙන්න ඕනි. ඒකට කුහකත්වයේ වැපරුවා අපේ දේ අරුන් ගත්තා අපේ දේ මුන් කෑවා කියාගෙන හොරා කෑවා කියාගෙන මම දකින දේ තමයි ලැබීම් තියනවා මිනිස්සුන්ට රැඳීම් තියනවා මිනිස්සුන් අන්තිමට මිනිස්සු ඕගොල්ලන්ටත් නැති කළා ඕගොල්ලන්ටත් නැතිම වුණා ආර්ථිකයේ වැටුණා ඕගොල්ලන්ගේ ආර්ථිකය නැතිම කළා ඕගොල්ලන්ට වාසනාව නැති කළා ව්‍යාපාර ලෝකයේ තුල හිටපු දැවැන්ත දක්ෂ ව්‍යාපාරිකයෝ තමන්ගේ ගාමන්ට් ෆැක්ටරිස් ටික විකුණුවා ඒක ටී ෆැක්ටරිස් නැති වුණා ඇයි රටක් තුල ස්වාධීන නායකයෝ හොඳ අවබෝධය තියෙන බුද්ධිමත් නායකයෝ නැති වෙන තැනදී රටේ පාලන පක්ෂයේ සියල්ල විනාශ වෙනවා ඒ වගේම තමයි හිටපු පාලකයන්ට චෝදනා ගැටලු එල්ල කරමින් හිර කරගන්න බවත් ඒ වගේම තමයි පාලක පක්ෂයේ විසින් නීතිය අවභාවිතා කරමින් තමන්ගේ කෙනාව පරිස්සම් කරගෙන අනිත් අයට පුංචි වරදට අර මං කොනේ කඩේට ගිහිල්ලා බනිස් කිරියක් අරගෙන ඒකේ ලාභයක් තියාගත්තා කියලා හරි බනිස් කිරියක් විකුණුවාගේ ලාභ තියාගත්තා කියලා හරි කොමිස් මුදලක් ගත්තා කියලා හරි ඒකට හිරේ දාන තැනට ඇවිල්ලා ඊට වඩා දැවැන්ත වංචා ටික ඊට වඩා දැවැන්ත මුල්‍ය හොරකම් ටික සිදු කරමින් තමන් කෙනාව තමන්ට පක්ෂග්‍රාහීවට අවස්ථාව දීලා මේ රට විනාශ කරන බව කොසල් රජතුමාගේ සිහින වලින් කිව්වා වගේ කිව්වා. ඔය කතාව කියද්දි මට ගොඩක් අය කිව්වා නෑ මේ වර්තමාන පාලන පක්ෂය ඇවිල්ලා තියෙන්නේ හොරු අල්ලන්න හොරු නෑ මම දැක්ක ලස්සනම දේ කියන්නම්. එක්තරා හොරු කණ්ඩායමක් හොරු රැලක් තවත් සාමාන්‍ය ජනතාවක් මැද්දෙන් යන ගමන් මහා හොරු රැලක් යනවා කියාගෙන දිව්වලු. ඒක දැකපු සාමාන්‍ය ජනතාව අර හොරු රැල අරගෙන බලයටපත් කරලා ඔවුන් රටේ නායකයන් බවට පත් කරාලු. ඒ ජන කතාව ඔබට උදාහරණයක් එක දිගට සම්මානයට පාත්‍ර වෙන්නේ මියුරු සම්පත් තියෙන කෙනෙක්. ලංකාවේ ජනප්‍රියම YouTube නාලිකාව, ලංකාවේ දක්ෂතම ජ්‍යොතිර්වේදියා, ලංකාවේ කතා බහට ලක් වෙන YouTube වැඩසටහන් මාලාව සහ ලංකාවේ ජ්‍යොතිෂ්‍ය කන්සෙප්ට් එකක් විදිහට සියලු අනාවැකි එදා මෙදා තුර සත්‍ය වෙමින් සත්‍ය බව ජනතාව පසක් කරමින් ලංකාවේ අංක 1ට කිසිම තරංගයක් නැතුව කිසිම තර්කයක් නැතුව දිනෙන් දින ඉදිරියට එන මියුරු සම්පත් තියෙන කෙනෙක් එකයි. අද දවසේ අපි බොහොම ආందోලනාත්මක කතා බහක් කරන්න ලෑස්ති වෙන්නේ. මේක වෙනදට වඩා සැරවෙයි, වෙනදට වඩා රිදෙයි. මේවා හැබැයි මේ ඔහුගේ මතේ පෞද්ගලික මතේ මගේ පෞද්ගලික මතේ නෙවෙයි. ජනතාවට රටට ලෝකෙට ඉස්සරහට වෙන දේ වෙන්න තියෙන දේ කිව්වේවා සත්‍ය වෙනකොට රිදෙනවා නම් ආයි පැත්තකට වෙලා බලන් ඉන්න. මොකද ගල් ගහන්න මියුරු සම්පත් ලියන ගේට වදින්නේ. මාල්ටි මම කිව්වා 2027 දී මේ ආණ්ඩු ක්‍රමයේ තුල තියෙන ජනතාවගේ තියෙන ආකර්ෂණය දැන් 20%ක් 25ක් තියෙන මනිල් මහත්මයා ඉතුරු 125ක් නැති වෙනවා තවත් අපි මාස 6කදී. ඊට පස්සේ මේ ආණ්ඩුව ඩෙඩ්ලයින් එක කියන්නේ මරණය මොහොතේ මේ මංචකේ යන ඊට පස්සේ ආණ්ඩුව. මරණ මංචක යන ආණ්ඩුව 2027 දී අගෝස්තු වලින් පස්සේ අපි දකිනවා සෙනසුරු එනවා අනාගතයේදී මේ ෂේට. ඉන් පස්සේ 2029 දී ආණ්ඩුව ඉවරටම ඉවර. එතකොට මේ පාලන පක්ෂයෙන් 159 දා හොද හිටපු අයට හිරේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ රටේ නීතිය අවභාවිතා කළපු නීතිමය කණ්ඩායම් වලට ඒ සඳහා උත්තර දෙන්න වෙනවා. ඒ වගේම අර මර්ධනය කළා විනාශ කරපු අපේ දක්ෂ පරිපාලන කණ්ඩායම් අපේ රට ගැන නැවත උන් නැවත රටට සේවය කරන්නේ. ඇයි හේතුව මේ රටේ කුහක මිනිස්සු ඉදිරියේ කුහක ජනතාවට නැවත මානුෂී බව පෙන්වන්න හොඳ මිනිස්සු ඉදිරිපත් වෙන්නේ. එහෙනම් මේ අසුරයන්ගේ පාලනය ඉක්මනින් අවසන් වෙන තැනකයි මම දකින්න ඕනේ. මේ විශ්වය දකින්න ඕනේ. රටට ආදරය කරන දුව පුතා අම්මා තාත්තා බිහි වෙන්න ඕනේ. මම කියන දෙයට රිදුනට කරන්න දෙයක් නැහැ. මං කියන දේ සැබවින් සිද්ධ වෙනවා, ඔප්පු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඉන්නේ පක්ෂග්‍රාහී මානසිකත්වයෙන් බව මං එදා කිව්වා. මම ඉන්නේ රට වෙනුවෙන් බව මං අදත් කියනවා, හෙටත් කියනවා, හැමදාම කියනවා. මම මියුරු සම්පත් ලියන ගේම ශ්‍රී ලාංකිකයන් නගා සිටින තැනක් තමයි නිර්මාණය කරන්නේ. ඒ රට වෙනුවෙන් තමයි නායකයෝ බිහි කරන්න ඕනේ. නැතුව මේ අර කියන බොරු කතා කියන බොරු කියකි ඒක හොදන්න එක මේ සෝෂල් මීඩියා ගොසිප් ඊට පස්සේ ගත්ත මේ සමාජයේ තුල හොද අනිත්තර පාලකයන්ට අපහාස කර පාලක ඉමේජස් කඩපු අර හොඳ මේකක් නෙමෙයි ආටිෆිෂල් ඉමේජස් අපිට යූස් කරලා ගන්න පුළුවන් ඩවුන් කරන මිනිස්සු ඒ ක්‍රමයට අපේ පල්හැ සමාජයේ ෆෝන් එක යූස් කරන YouTube බලන ඔබ එවගෙන ගොසිප් බලන ඔබ රැවටිලා හිර වෙලා ඉන්නේ. ඒ වගේම මට අවශ්‍ය නැහැ කියන්න කුණාටුවක් ඇවිල්ලා තව දවස් 15කින් 20කින් මේ රටට හෙන ගහනවා. බොරුවට මේ රටේ ගිනි කඳු පුපුරනවා. මේ රටේ මේකක් එනවා සුයිප් ඇදෙනවා. මම සූදුවට කැමති කෙනෙක් නෙමෙයි. මං නිසා තමයි කියන්නේ නැත්නම් සුයිප් ඇදෙනවා අර දේවල් මේවල් රට දිනන්න ඕනේ හර විදිහෙන් හැමෝටම දිනුමක් විදිහට. හැම දරුවෙක්ගේම අනාගතයට යමක් තියෙන විදිහට ඒ නිසා රටක් හදන්න ඇත්ත පාලකයා තෝරගන්න. ඔයගලන්ට තාම බැරි වුණේ අන්න එතනයි. නිසා පෞරුෂය බුදුදහම ප්‍රමුඛස්ථාන සිංහල ජනවිහුට ප්‍රමුඛස්ථාන දෙන නායකයා ඊට අමතරව ගත්තාම සංස්කෘතික සමාජ ආරක්ෂා කරන නායකයා
රටේ සියලු පුරවැසියන්ට ආදරය කරන නායකයයි බිහි වෙන්න ඕනේ බව තදින් තේරුම් ගන්න ඔය හෘද සාක්ෂින් වලට මට බැන්නට කමන්නේ. හැබැයි මම කියන දේ ඇත්ත වෙද්දී වේදනාවෙන් ඔයගොල්ලන්ගේ හදන ආණ්ඩුවේ ජනප්‍රියභාවය දවසින් දවස අඩු වෙන තැනකදී ආණ්ඩුවේම සමහර අය කියන්න ගන්නවා මේ ආණ්ඩුව කොහොම තිබ්බට ආණ්ඩුව වටන්න විදිහක් නැහැ. මොකද විපක්ෂයේ චරිතයක් පේන්නේ නැහැ. දැන් මේ වටන්න විදිහක් නැහැ කියලා කියන්නේ කොහෙන්ද ඔක වැටෙන්න තියෙන්නේ රනිල් මහත්මයා? දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් ඔය වගේම කිව්වනේ ව්‍යවස්ථාවක තුල නීතිමය වශයෙන් නෛතිකව බලයක් ලැබිලා තියෙන මොහොතකදී වටන්න බෑනේ මිනිසුන්ට ගිහිල්ලා. මොකද අර මම කිව්වනේ කැරලි ගහන්න, කලකෝලහල කරන්න දුෂ්ටයන්, අධර්මිෂ්ඨයන් සහ අර කියන්නේ ජාතිය පාවා දෙන අය දැන් මෙතන එළියේ නැහැ. ඔවුන් යටතේ බලය තියෙන. ඒ නිසා අපේ සංස්කෘතික කටයුතු ටික නැත්තේ, ජන සමාජයක් නැත්තේ, ආගමික කටයුත්තක් නැත්තේ, වෙසක් පොයේ නැත්තේ, සිංහල අවුරුද්ද නැත්තේ. ඔය කතාව මම කිව්වනේ. එහෙනම් මේ සියල්ල සිදු වෙන්නකොට මතක තියාගන්න දුෂ්ට ජනතාවත් යනකොට හොරු රැල්ලක් එක තැනකින් දුවාගෙන ගියා. ඒ යනකොට හොරු රැල්ල කිව්වා එන හොරු රැල්ලක් ඕගොල්ලන්ගේ රට ඇතුලේ ඉන්නවා. ඒ නිසා මේ හොරු ටික තමයි ඕගොල්ලෝ රට කාලා දෙන දෙවන්ත හොරු කණ්ඩායමක් කියන්න ගත්තා. මේ හොරු කණ්ඩායමට රැවටිලා අපේ ඉන්න ජනතාව ඒ හොරු කණ්ඩායම නායකත්වයට පත් කරා. දවසින් දවස ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීන් අතර අංක 1ට කිසිම තර්කයක් නැතුව පත් වෙන ලංකාවේ තමන්ගේ ජයග්‍රාහී ලීලාව එක දිගට රඳවාගත්ත ජ්‍යොතිර්වේදියෙක් වෙනවා නම් ඒ තමයි විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත්තියනගේ ජීවමාන සාක්ෂිය ඔබට පේනවා මේ ට්‍රැක් එකේ තියෙන සම්මාන වලින් ඉතාම අතලොස්සක් ඔබට පේනවා People's Excellency Award සම්මානය, Iconic Award සම්මානය, Global Synergy Award සම්මානය, ඒත් එක්කම මෑතකදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගන්නවා Platinum Excellence Award සම්මාන ත්‍රිත්වයක්, ඒත් එක්කම ලංකාවේ පිනකල් සම්මාන වල පටන් ගත්ත දවසේ ඉඳලා එක දිගට සම්මානයට පාත්‍ර වෙන්නේ මියුරු සම්පත්තියනගේ. ලංකාවේ ජනප්‍රියම YouTube නාලිකාව, ලංකාවේ දක්ෂතම ජ්‍යොතිර්වේදියා, ලංකාවේ කතා බහට ලක් වෙන YouTube වැඩසටහන් මාලාව සහ ලංකාවේ ජ්‍යොතිෂ්‍ය කන්සෙප්ට් එකක් විදිහට සියලු අනාවැකි එදා මෙදා තුර සත්‍ය වෙමින් සත්‍ය බව ජනතාව පසක් කරමින් ලංකාවේ අංක 1ට කිසිම තරංගයක් නැතුව කිසිම තර්කයක් නැතුව දිනෙන් දින ඉදිරියට එන මියුරු සම්පත්තියනගෙත් එකයි අද දවසේ අපි බොහොම ආందోලනාත්මක කතා බහක් කරන්න ලෑස්ති වෙන්නේ. මේක වෙනදට වඩා සැරවෙයි, වෙනදට වඩා රිදෙයි. මේවා හැබැයි මේ ඔහුගේ මතේ පෞද්ගලික මතේ, මගේ පෞද්ගලික මතේ නෙවෙයි. ජනතාවට, රටට, ලෝකෙට ඉස්සරහට වෙන දේ, වෙන්න තියෙන දේ කිව්වේවා සත්‍ය වෙනකොට රිදෙනවා නම් ආයි පැත්තකට වෙලා බලන් ඉන්න. මොකද ගල් ගහන්න මියුරු සම්පත් ලියනගේට වදින්නේ මල්. එක තැනකදී මේ වගේ කතාවකුත් මට කියන්න සිද්ධ වෙනවා, තරහ වෙන්න එපා. මියුරු සම්පත් ලියනගේ මේ සම්මාන ගොන්න ගන්නකොට මියුරු සම්පත් ලියනගේට සම්මාන මියුරු සම්පත් ලියනගේගේ පස්සෙන් එනවා. හැබැයි සමහර සම්මාන වලට දැන් මියුරු සම්පත් ලියනගේට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙලා දිනවා. ඒකටත් හේතුව මහජනතාව විදිහට ඔබ මතක තියාගන්න, සමහර සම්මාන මියුරු සම්පත් ලියනගේට ලන්සු තියන මියුරු සම්පත් ලියනගේට එන්න කියලා වෙන අයට විකුණන්න බලාගෙන මියුරු සම්පත් ලියනගේ අපහසුතාවයට පත් කරන්න බලාගෙනත් සමහර සම්මාන වල තියෙනවා. ඒ සම්මාන වල එළිය උනේ මියුරු සම්පත් ලියනගේ නිසා. හැබැයි ඒ සම්මාන අර අපේ වචනේ කියනවා නම් කිච වෙන්නේ, එහෙම කියන්න අපිට සිද්ධ වෙන්නේ මේවා රුපියල් 7 වලට විකුණන්න ගන්න දවසට මියුරු සම්පත් ලියනගේ එතනට එන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. ඒ සම්මාන වල වදින අයට වදී, රිදෙන අයට රිදෙයි. අපි පටන් ගමු. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්, සුබ දවසක් වේවා සියලු දෙනාටම. මියුරු සම්පත් ලියනගේ මහත්මයා, ඔබතුමා එක තැනක කියනවා අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනවා කියලා කැට තියලා. සමහරු කියනවා ඒක රැල්ලට කිව්වේ කියලා. හැබැයි රැල්ල බොරු කළා. ඔබතුමා දෙවන ස්ථානයේ සජිත් ප්‍රේමදාස දිනා ගන්නවා, තුන්වෙනි ස්ථානයේ රනිල් වික්‍රමසිංහ දිනා ගන්නවා, හතරවෙනි ස්ථානයේ නාමල් රාජපක්ෂ දිනා ගන්නවා. හරිනි මහත්මියා අගමැති වෙනවා. මේ සියල්ල ඔබ කියලා පිළිවෙලට ඇවිල්ලා ඔබතුමා එතනදි කියනවා අනුර කුමාර ජනාධිපතිතුමා මේ රට හැදුවොත් මම දන ගහලා දෙක එකතු කරලා වඳින්නේ කියලා. හැබැයි එතනදි පොඩි මට කොස්සක් තියෙනවා. ඔබතුමා එදා එහෙම කිව්වේ අද මෙහෙම වෙන හින්දාද කියලා. දවසින් දවස අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා හොදන්න බැරි තරම් එතුමාගේ සහචර පිරිස මේක අනා ගන්නවා. මේකද අර මීන රාශියේ කිව්ව බලපෑම. සෙනසුරු ජලජ රාශියේ, මීන රාශියේදී, මාළු වගේ රාශියේදී කට නිසා නැහින බවත්, ඒ වගේම තමයි හිටපු පාලකයන්ට චෝදනා ගැටලු එල්ල කරමින් හිර කරගන්න බවත්, ඒ වගේම තමයි පාලක පක්ෂය විසින් නීතිය අවභාවිතා කරමින් තමන්ගේ කෙනාව පරිස්සම් කරගෙන අනිත් අයට පුංචි වරදකට මං කොනේ කඩේට ගිහිල්ලා බනිස් කිරියක් අරගෙන ඒකේ ලාභයක් තියාගත්තා කියලා හරි, බනිස් කිරියක් විකුණුවාගේ ලාභ තියාගත්තා කියලා හරි, කොමිස් මුදලක් ගත්තා කියලා හරි, ඒකට හිරේ දාන තැනට ඇවිල්ලා ඊට වඩා දෙවන්ත වංචා ටික, ඊට වඩා දෙවන්ත මුල්‍ය හොරකම් ටික සිදු කරමින් තමන් කෙනාව තමන්ට පක්ෂග්‍රාහීයාවට අවස්ථාව දීලා මේ රට විනාශ කරන බව කොසල් රජතුමාගේ සිහින වලින් කිව්වා වගේ කිව්වා. ඔය කතාව කියද්දි මට ගොඩක් අය කිව්වා නෑ මේ වර්තමාන පාලන පක්ෂය ඇවිල්ලා තියෙන්නේ හොරු අල්ලන්න හොරු. නෑ මං දැක්ක ලස්සනම දේ කියන්නම්. එක්තරා හොරු කණ්ඩායමක්, හොරු රැලක් තවත් සාමාන්‍ය ජනතාවක් මැද්දෙන් යන ගමන් මහා හොරු රැලක් යනවා කියාගෙන දිව්වලු.
ඒක දැකපු සාමාන්‍ය ජනතාව අර හොරුරැල්ල අරගෙන බලයට පත් කරලා ඔවුන් රටේ නායකයන් බවට පත් කරාලු. ඒ ජන කතාව ඔබට උදාහරණයක් විදිහට මම කිව්වේ. මේ වෙලාවේ ආණ්ඩුව දවසින් දවස සිද්ධියෙන් සිද්ධිය විවිධ ආందోලනාත්මක වැඩ කරනවා. ඔවුන් අපහසුතාවයට පත් වෙනවා. ජනාධිපතිතුමාට සමහර තැන්වලදී බේරන්න බෑ. දැන් ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් කතා කරනකොට ඊට පස්සේ අමාත්‍යවරුන්ගේ සහ සමහර සමාජිකයන්ගේ පක්ෂ සමාජිකයන්ගේ වත්කම් පිළිබඳව හෙළි වෙන්න ගන්නවා. වත්කම් පිළිබඳව හෙළි වෙනකොට එකපාරට ඩොලර් මිලියන් ගණන් අතුරු දහනවා. අපි මේ කතා කරන මොහොත වෙනකොට සමහර දේවල් අතුරු දහනවා. ඒවා නැවත ඒවා ගැන සුද්ධ කරන්න. මේ විදිහට බලනකොට ආණ්ඩු පක්ෂයට රට හදන්න වෙලාවක් නැති බව පේනවා. ඔබතුමා කියන මර්ධනය තර්ජනය මං කිව්වා මතකද මාවෝ සේතුන් කෙනෙක් මේ රට හැදුවොත් මම අත් දෙක එකතු කරලා වඳිනවා. ඔය මතකද දන්නේ අවුරුදු 2ක් 3ක් පස්සට ගිහිල්ලා බලන්න මියුරු සම්පලියනගේ වැඩසටහන් වල තියෙනවා. මේ රට හදන්න නම් පාලකයෙකුයි බිහි වෙන්න ඕනේ. මේ රට හදන්න නම් හරි විදිහේ අවබෝධයක් ඇති නායකයෙකුයි බිහි වෙන්න ඕනේ. මේ රට හදන්න නම් මේ රට තුල ඉන්න ඕනේ පෞරුෂාත්මක නිවැරදි ඒ වගේම තමයි දහම සංස්කෘතිය සදාචාරය විනයගරුක නායකයෙක් මිසක දුෂ්ට කුහක බොරු කියන තහඩුවට ලක්ෂ 10 ඒ වගේම තමයි අර වගේ කතන්දර ගොඩක් නේ අනිල් මහත්මයා. මම හිතන්නේ නැහැ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී අධිකරණයක් ඉදිරියේදී කිසි තැනකදී අපේ රටේ කියන්නේ නායකයන්ටවත් අපේ රටේ තියෙන අභිමානයටවත් හානි කරන්න තරම් බොරු ගොඩක් ගෙන පාලක පක්ෂයක් ලෝකේ ලංකාවේ ඉතිහාසවත් ආයි බිහි වෙන්න එපා. ඒක තමයි මගේ ආශිර්වාදය. ඒකට හේතුව මේක තමයි මම දැක්කේ. හැබැයි මට ඕනි වුණේම ඇත්ත සහ නිවැරදි බව ලෝකෙට හෙළි කරන්න. ඒක විශ්වයේ සෙනසුරුදා ග්‍රහය දශාව වෙනස් කරමින් අර මීනට එන තැනදී සියල්ල ඔප්පු වෙන බව පෙන්වනවා. ඒ වගේම ජාත්‍යන්තර හමුවේ අපිට සම්බාධක ප්‍රශ්න බාධ ගැටලුත් ඒ වගේ ජාත්‍යන්තර අපිට තියෙන ලොකු හිරවීම් ගොඩකුත් ඇති වෙන බව පෙන්වනවා. නිසා තමයි අදටත් මේ තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, තව ප්‍රශ්න ගොඩක් ලංකාව මොහොන දෙලා තියෙන්නේ. අමතක කරන්න එපා. අපි ගොඩක් වෙලාවට කරේ කතාව තුල මිනිස්සු පෙන්නපු බොරු තුලින් දැකලා අවසානයේ දක්ෂ පාලකයෝ අපි නැති කරගත්තා. මම හොඳම උදාහරණය නැවත වතාවක් මේ මම වැඩසටහන් ගණනාවකදී කිව්වා වගේම එහෙම නැති කරගත්ත නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ලංකාවේ සහ ලෝකයේ අවාසනාවන්ත කාලයක ඇවිල්ලා ඒ වගේම තමයි අරගල වලින් සහ හැලහැප්පීම් බාධා වලින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ මැදින් එතුමාව පාලනය කරා. ඒ වගේම එතුමාගේ අභාග්‍ය සම්පන්න කාලය කියන්නේ එතුමාගේ නිවැරදි පෞරුෂය තීරණ ගැනීම යටපත් වෙන විදිහට මිනිස්සු කෙරෙහි ආදරය වැඩි වුණා. ආදරය තුල සිදු වුණේ එකම දේ තමයි දුර්වල කණ්ඩායම් විසින් රටේ ඉන්න කුහක ඒ වගේම වත්කම් හානි කරන දේපල විනාශ කරන ඒ වගේම ජාත්‍යන්තරයට පාවා දෙන කණ්ඩායම් විසින් ලංකාව හිර කළා. අවසානයේදී එතුමාට බලයෙන් ඉතාමත් කැත විදිහට ලංකාවේ බලයෙන් එළියට යන්න සිද්ධ වුණා. ඉතින් මතක තියාගන්න මේ ශාපය ඉවර වෙන නම් ඔබ පාලකයන්ට ගරු කරන, පාලකයන්ට ආදරය කරන ජන රටාවක් ජන රැල්ලක් සමාජ තුළ ගොඩනගා. ඔය කතාව තමයි මම කිව්වේ. මම කිව්වේ හැම වැඩසටහනම ඊළඟ පළමු රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල, කොවිඩ් රැල්ල වගේ රැලි තුන කිව්වේ මරයිල් මහත්මයා. ඉතින් මේ තමයි වෙලා තියෙන විනාශය. මතක තියාගන්න ඇඳුමක් නැතිව ආපු අපි ගාව නැති අපි දුප්පත් අපි නිර්ධන පාන්තිය කියාගත ජන රැල්ලක් ඇවිල්ලා රට තුල අවසානයේදී බොහෝ ධනවත් මිනිස්සු කායව බිව්වට කමන්නේ. මං කියවන හැමතිස්සම කාලා බීලා ආතල් එකේ සිංහල භාෂාවෙන් සතුටෙන් හැමෝටම උදව් කරගෙන ජීවත් වෙන්න පුළුවන් ජන ව්‍යුහයක් රට තුල හැදෙන්න ඕනි. ඒකට කුහකත්වයේ වැපරුවා අපේ දේ අරුන් ගත්තා, අපේ දේ මුන් කෑවා කියාගෙන හොරා කෑවා කියාගෙන මම දකින දේ තමයි ලැබීම් තියනවා මිනිස්සුන්ට, රැඳීම් තියනවා මිනිස්සුන්. අන්තිමට මිනිස්සු ඕගොල්ලන්ටත් නැති කළා. ඕගලන්ටත් නැතිම වුණා. ආර්ථිකයේ වැටුණා ඕගලන්ගේ. ඕගලන්ගේ ආර්ථිකය නැතිම කළා. ඕගලන්ට වාසනාව නැති කළා. ව්‍යාපාර ලෝකයේ තුල හිටපු දැවැන්ත දක්ෂ ව්‍යාපාරිකයෝ තමන්ගේ ගාමන්ට් ෆැක්ටරිස් ටික විකුණුවා. ඒවන් ටී ෆැක්ටරිස් නැති වුණා. ඇයි රටක් තුල ස්වාධීන නායකයෝ හොඳ අවබෝධය තියෙන බුද්ධිමත් නායකයෝ නැති වෙන තැනදී රටේ පාලන පක්ෂයේ සියල්ල විනාශ වෙලා යනවා. ඉතින් අද වෙලා තියෙන්නේ මේ තත්ත්වය. ඉතින් තවත් ඔහොම යද්දි මම කිව්වා 2027 දී මේ ආණ්ඩු ක්‍රමය තුල තියෙන ජනතාවගේ තියෙන ආකර්ෂණය දැන් 20%ක් 25ක් තියෙන මනිල් මහත්මයා. ඉතුරු 25% නැති වෙනවා තවත් අපි මාස 6කදී. ඊට පස්සේ මේ ආණ්ඩුව ඩෙඩ්ලයින් එක කියන්නේ මරණය මොහොතේ මේ මංචකේ යන ඊට පස්සේ ආණ්ඩුව මරණ මංචක යන ආණ්ඩුව 2027 දී අගෝස්තු වලින් පස්සේ අපි දකිනවා සෙනසුරු එනවා අනාගතයේදී මේෂයට. ඉන් පස්සේ 2029 දී ආණ්ඩුව ඉවරටම ඉවර. එතකොට මේ පාලන පක්ෂයෙන් 159 දා හොද හිටපුවාට හිරේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ රටේ නීතිය අවභාවිතා කළපු නීතිමය කණ්ඩායම් වලට ඒ සඳහා උත්තර දෙන්න වෙනවා. ඒ වගේම අර මර්ධනය කළා විනාශ කරපු අපේ දක්ෂ පරිපාලන කණ්ඩායම් අපේ රට
ගැන නැවත ඔවුන් බලයට ඔවුන් නැවත රටට සේවය කරන්නේ. ඇයි හේතුව මේ රටේ කුහක මිනිස් ඉදිරියේ කුහක ජනතාවට නැවත මානුෂී බව පෙන්වන්න හොඳ මිනිස්සු ඉදිරිපත් වෙන්න. එහෙනම් මේ අසුරයන්ගේ පාලනය ඉක්මනින් අවසන් වෙන තැනකයි මම දකින්න ඕනේ. මේ විශ්වය දකින්න ඕනේ. රටට ආදරය කරන දුව පුතා අම්මා තාත්තා බිහි වෙන්න ඕනේ. මම කියන දෙයට රිදුනට කරන්න දෙයක් නැහැ. මං කියන දේ සැබවින් සිද්ධ වෙනවා, ඔප්පු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඉන්නේ පක්ෂග්‍රාහී මානසිකත්වයෙන් බව මං එදා කිව්වා. මම ඉන්නේ රට වෙනුවෙන් බව මං අදත් කියනවා, හෙටත් කියනවා, හැමදාම කියනවා. මම මියුරු සම්පත් ලියන ගේම තමයි. ආණ්ඩුවේ ජනප්‍රියභාවය දවසින් දවස අඩු වෙන තැනකදී ආණ්ඩුවේම සමහර අය කියන්න ගන්නවා මේ ආණ්ඩුව කොහොම තිබ්බට ආණ්ඩුව වටන්න විදිහක් නැහැ. මොකද විපක්ෂයේ චරිතයක් පේන්නේ නැහැ. දැන් මේ වටන්න විදිහක් නැහැ කියලා කියන්නේ කොහෙන්ද ඔක වැටෙන්න තියෙන්නේ රනිල් මහත්මයා? දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් ඔය වගේම කිව්වනේ ව්‍යවස්ථාවක තුල නීතිමය වශයෙන් නෛතිකව බලයක් ලැබිලා තියෙන මොහොතකදී වටන්න බෑනේ මිනිසුන්ට ගිහිල්ලා. මොකද අර මම කිව්වනේ කැරලි ගහන්න, කලකෝලහල කරන්න දුෂ්ටයන්, අධර්මිෂ්ඨයන් සහ අර කියන්නේ ජාතිය පාවා දෙන අය දැන් මෙතන එළියේ නැහැනේ. ඔවුන් යටතේ බලය තියෙන්නේ. ඒ නිසා අපේ සංස්කෘතික කටයුතු ටික නැත්තේ, ජන සමාජයක් නැත්තේ, ආගමික කටයුත්තක් නැත්තේ, වෙසක් පොයේ නැත්තේ, සිංහල අවුරුද්ද නැත්තේ. ඔය කතාව මම කිව්වනේ. එහෙනම් මේ සියල්ල සිදු වෙන්නකොට මතක තියාගන්න දුෂ්ට ජනතාවත් යනකොට හොරු රැල්ලක් එක තැනකින් දුවාගෙන ගියා. ඒ යනකොට හොරු රැල්ල කිව්වා එන හොරු රැල්ලක් ඕගොල්ලන්ගේ රට ඇතුලේ ඉන්නවා. ඒ නිසා මේ හොරු ටික තමයි ඕගොල්ලෝ රට කාලා දෙන තාත් දෙවන්ත හොරු කණ්ඩායමක් කියන්න ගත්තා. මේ හොරු කණ්ඩායමට රැවටිලා අපේ ඉන්න ජනතාව ඒ හොරු කණ්ඩායම නායකත්වයට පත් කරා. අද වත්කම් ටික තව තවත් ඉදිරියට තවත් ඔප්පුවේ. ඒගොල්ලන්ට ජාත ඒගොල්ලන්ගේ දරුවෝ ටික අනාගත රටවල ගිහිල්ලා හැංගෙයි. මම මේ කතා කිව්වා. නෑදෑයෝ ටික රටවල ගිහිල්ලා හැංගෙයි. හැබැයි ඕගොල්ලන්ගේ දුවා දරුවා ඉඩම දේපල විකුණ හැමදාම ජීවත් වෙලා අන්තිමට එහෙත් නෑ මෙහෙත් නෑ. ඕක තමයි සිද්ධ වෙන්නේ. මම මියුරු සම්පත් ලියනගේ නිල් භාජනයට නරියෙක් හූ කිව්වා වගේ කියලා මතක තියාගත්තොත් ලස්සනයි. මොකද කියන කතා අපිට මේ මෙහෙම කියලා අහක දාන්න බෑ. මෙහෙමයි කියලා අහක දාන්න කැලලක් නැහැ. මොකද ඒවා අස්පනා අපිට ඇත්ත වෙනකොට මේව හොයන් ගිහලා නැවත බලලා අනේ අපිට මේවා කිව්වනේ කලින්. නෑ මම රටට ආදරෙන් කියන්නේ රනිල් මහත්මයා. හැමතිස්සෙම මම කියවනේ දැන් මට ගොඩාක් දෙනෙක් නේ ඔබතුමා පරිස්සම් වෙන්න. ඔබතුමා මේ රටේ ඉන්න ඕනේ කෙනෙක්. ඔබතුමා රටට දරුවන්ට යහපත කරන. ඔබතුමා හරි දක්ෂ කෙනෙක්. මට ඔය ටික හැමදාම දවස් කියන මිනිස්සු ගොඩාක් ආදරය කරනවා. මම ඒ ආදරය කරන මිනිස්සුන්ට නැවත තවක් කිසිනම ආචාර කරනවා. මොකද මම මියුරු සම්පත් ලියනගේ. ඔබතුමාලාගේ ආශිර්වාදයේ ආදරයෙන් තමයි මම මේ සිරු දෙහෙලි කරන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න මේ මට විශ්වයේ මිරකල්ලක ලවදිපු ශක්තිය. මේ වගේම අභියෝගතා මම කාලෙන් කාලට අරන් මට හැබැයි මේ රට හැදෙන තනයි නිර්මාණය කරන්න. මට අවශ්‍ය වෙන්නේ මේ රට එක තැනකදී සුද්ධ කරලා මේ රටේ තියෙන ඇත්ත ව්‍යුහය එළියට පෙන්නලා මේ ඉන්න බල ලෝභී පාලකයෝ එළියට පෙන්නලා රටේ අලුත් කණ්ඩායම නිර්මාණය කරලා මේ රට හදන තැන ගේන්න. ඒක මගේ මේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ජන සමාජයේ සිංහල ජන ව්‍යුහයටත් ශ්‍රී ලාංකේය සියලු සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මැලේ වේවා මේ සියලු ජන ව්‍යුහයට ශ්‍රී ලාංකිකයන් නගා සිටින තැනක් තමයි නිර්මාණය කරන්නේ. ඒ රට වෙනුවෙන් තමයි නායකයෝ බිහි කරන්න ඕනේ. නැතුව මේ අර කියන බොරු කතා කියන බොරු කියකි ඒක හොදන්න එක මේ සෝෂල් මීඩියා ගොසිප් ඊට පස්සේ ගත්ත මේ සමාජයේ තුල හොද අනිත්තර පාලකයන්ට අපහාස කර පාලක ඉමේජස් කඩපු අර හොඳ මේකක් නෙමෙයි ආටිෆිෂල් ඉමේජස් අපිට යූස් කරලා ගන්න පුළුවන් ඩවුන් කරන්න මිනිස්සු ඒ ක්‍රමයට අපේ පල්හැ සමාජයේ ෆෝන් එක යූස් කරන YouTube බලන ඔබ එවගෙන ගොසිප් බලන ඔබ රැවටිලා හිර වෙලා ඉන්නේ. ඒ වගේම මට අවශ්‍ය නැහැ කියන්නේ කුණාටුවක් ඇවිල්ලා තව දවස් 15කින් 20කින් මේ රටට හෙන ගහනවා. බොරුවට මේ රටේ ගිනි කඳු පුපුරනවා. මේ රටේ මේකක් එනවා සුයිප් ඇදෙනවා. මම සූදුවට කැමති කෙනෙක් නෙමෙයි. මං ඒ නිසා තමයි කියන්නේ නැත්නම් සුයිප් ඇදෙනවා අර දේවල් මේවල් රට දිනන්න ඕනේ හර විදිහෙන් හැමෝටම දිනුමක් විදිහට. හැම දරුවෙක්ගේම අනාගතයට යමක් තියෙන විදිහට ඒ නිසා රටක් හදන්න ඇත්ත පාලකයා තෝරගන්න. ඔයගලන්ට තාම බැරි වුණේ අන්න එතනයි. නිසා පෞරුෂය බුදුදහම ප්‍රමුඛස්ථාන සිංහල ජනවිහුට ප්‍රමුඛස්ථාන දෙන නායකයා ඊට අමතරව ගත්තාම සංස්කෘති සමාජ ආරක්ෂා කරන නායකයා රටේ සියලු පුරවැසියන්ට ආදරය කරන නායකයයි බිහි වෙන්න ඕනේ බව තදින් තේරුම් ගන්න ඔය හෘද සාක්ෂින් වලට මට බැන්නට කමන්නේ. හැබැයි මම කියන දේ ඇත්ත වෙද්දී වේදනාවෙන් ඔයගොල්ලන්ගේ හදවතම පැලෙනවා. මේක තමයි ඇත්ත. මේක තමයි යථාර්ථය. මිනිස්සු තාමත් ටික දෙනෙක් තෝරාගත් එහෙම නැත්නම් තාමත් ටික දෙනෙක් තේරුම් නොගත් ඇත්ත මේ මියුරු සම්පත් ලියනගේ මේක නොවෙනස්ව එදා ඉඳලා අද දක්වා කියාගෙන යනවා. එදා ඔහුට දහස් ගණන් බැන්න වෙන්න පුළුවන්. හැබැයි අද ඔහුට දහස් ගණන් මෙතුමා කිව්වේ මේ ඇත්ත නේද කියලා මේ මම නෙවෙයි කියන කතාවක් නෙවෙයි. මං ස්වාධීනව මොහු ප්‍රශ්න කරන වෙරෙන්න මගේ මතයක් කියන්නේ. ඔබ ගිහිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න අද මියුරු සම්පත් ලියන එකට කී දෙනෙක් කමෙන්ට් කරනවද? ඔබතුමා කිව්ව එක මේ ඇස්පනා අපිට ඇත්ත වෙලා තියෙනවා කියලා. මේ මං කතා කරන්නේ ජනතාවගේ වචන වලින්. එතකොට
විරු සම්පත් ලියනගේ එදා ඉඳලා මේ දක්වාම නොවෙනස් මතයක ඉඳලා තියෙනවා. ඔහු මේ ග්‍රහචාරය ඇසුරෙන් විශ්ව ශාස්ත්‍රය ඇසුරෙන් මේ දේ විග්‍රහ කරන බව ඔබට හොඳටම පේනවා. ඒ කියන්නේ විරු සම්පත් ලියනගේ කාටවත් කඩේ ගිහිල්ලා නැහැ. අනේ නෑ මට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ඇත්ත පෙන්වන එක. ඇත්ත යථාර්ථය පෙන්වන එක මේ රට වෙනුවෙන්. ඒ නිසා මම නැවතනදී තම ආදරෙන් සහ ගෞරවයෙන් කියනවා මට බැන්නට කමන්නේ. රට වෙනුවෙන් සැබෑ ලෙසට පෙනී හිටින්න. පාලකයා සුද්ධ කරන්න, පාලකයා හොදන්න. වැරදි කරාම ඒ කුහක, දුෂ්ට, අධර්මිෂ්ඨ මේ සමාජ සංස්කෘතිය විනාශ කරන, ආගම සංස්කෘතිය විනාශ කරන ඒ දුස්සීල මිනිස්සු පෝෂණය කරන්න යන්න එපා. ඒ වෙනුවෙන් පෙනෙන්න එපා. මම කිව්වා පාලකයා ගුටි කනවා. පාලකයාට දැඩිසෙන් අර දිට්ඨ ධම්වේදිනී කර්මය දිට්ඨවත් එක්කම එනවා කියලා. එහෙනම් මේනේ තව තවත් එතන. ඒ නිසා මතක තියාගන්න මේ මගේ රට. මේ ඔබේ රට. දැන් මගේ රට කියලා මං කිව්වා මේක මට විතරකයි රටක් නෙමෙයි. ඊට පස්සේ මම මේක වෙන් කරගත්තා කියලා. නෑ. ඔබ හැමෝගෙම රට. අපි හැමෝගෙම රට. මේ තමයි නියම සිංහල දීපය. අපිට මතක තියාගන්න ලෝකේ කොච්චර ලොකු දියුණු රටක් වුණත් ඉරානය. හරි යුද්ධමය ශක්තියෙන් ඇමරිකා යුද්ධමය ශක්තියෙන් කොච්චර බලවත් වුණත් අධික පීඩන රාජ්‍යයක්. ඒත් අපිට එහෙම බයක් නැහැ. ඒකට හේතුව ඇයි? අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. සදාචාරයක් තියෙනවා. ආගම් දහම් වලින් පෝෂණය සමාජයක් තියෙනවා. පංචශීලයක් තියෙනවා. පන්සිල් පද පහක් තුළ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ සමාජය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ රටේ සංස්කෘතිය ඕනි වෙන්නේ. ඒ රටේ තමයි සදාචාරය විනය ඕනි වෙන්නේ. මතක තියාගන්න මේ රටේ අර මොහිදින් බෙක් මහත්මයා කිව්වා වගේ අවසාන හෙළයා මේ රටේ ඉන්නකම් හැම සියලු පුරවැසියන්ට මේ රටේ නිදහස්ව ජීවත් වීමේ අයිතිය ලැබෙනවා. මම එහෙම කියමින් මේ කතාව අවසන් කරනවා. පාට කන්නාඩි අහක දාලා මේ රටේ සංස්කෘතිය රැකගෙන ආපු සදාචාරය රැකගෙන ආපු ඒ වත්කම් ටික මිනිස්සුන්ගේ වටිනාකම් ටික නැවත මතක් කරගන්න. ඔබ නිරාගමික එහෙමත් නැත්නම් බහුආගමික බහුලිංගික එක එක මනස්ගාත ඔළුවේ දාගෙන හිතන්න ගිහිල්ලා කොච්චර ආපස්සට ගියාද කියලා මතක් කරගන්න. නැවත මියුරු සම්පත් ලියනගේ පරණ වැඩසටහන් ටික එකින් එක බලන්න. අනිවාර්යෙන් බලන්න. මම නැවත නැවතත් කියනවා අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ ඔයගලන්ට ජීවිතයේ සමාජ තුල මොකද මම කියවනේ මම පුංචි කොල්ලෙක්. පුංචි මිනිස්සෙක්. හැබැයි මම රටක් වෙනුවෙන් පෙනී හිට නායකයෙක් හා සමානයි. හේතුව මම ආධ්‍යාත්මික තලයන් තුලින්. මම මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ. මගේ රටේ පාලකයන් වෙනුවෙන් කතා කරන්නේ. මගේ රටේ වටිනා කියන ඒ වීරයන් වෙනුවෙන් මම කතා කරන්නේ. ඒ වගේම මගේ රටේ උපන් ඊළඟ ජනපරපුරක් වෙනුවෙන් මම කතා කරන්නේ. මට කාවත් හොදලා වැඩක් නැහැ. ඒ වගේම මගේ වැඩසටහන වල තියෙන වටිනාකම් බලන්න ගිහිල්ලා කාලෙන් කාලට කියපු හැම දෙයක්ම ඒ නිවැරදි ආකාරයෙන් වෙලා තියෙනවා. ඒ නිසා මට එකම දේ තමයි මේ රට හැදෙන්න තැන දැකලා මැරුණොත් ඇති. එහෙමනම් සම්මාන ගොඩකට වඩා ජනතා සම්මානය ඉදිරියෙන්ම තබාගෙන යන ලංකාවේ අංක 1 ජ්‍යොතිර්වේදී විශ්වශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලිනගෙත් එක්ක මෙවැනි මතයක් එකට ගැටෙන විවිධ අනාවැකි ආందోලනාත්මක අනාවැකි සමගින් අපි හම්බ වෙමු. ඔබට තව ඉස්සරහට මේ ඊළඟ වැඩසටහන එනකොට කියන්න තියෙයි අම්බෝ මේ කියපු ටිකත් හරි ගියා නේද කියලා. අන්න එදාට ඒවත් එක්ක කතා කරමු. එතකන් ඔබට කමෙන්ට් තීරු අපි විවෘත කරනවා. විශ්වශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලිනගෙත් එක්ක තවත් මෙවැනිම ආందోලනාත්මක වැඩසටහනක් එක්ක අපි නැවත දවසක හම්බ වෙමු. ඉක්මනටම හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.